2025 වයිට් පේපර් එකේ වෙනස් වෙන්න තියෙන UK rules. ඔයත් UK ස්ටඩීස් වලට හරි වර්ක් කරන්න හරි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? මේ වෙලාවේ UK වල rules ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මේවා ඔයාටත් බලපාන්න පුළුවන්. පළවෙනි එක තමා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක කලින් අවුරුදු 2ක් කරලා තිබ්බා. දැන් ඒක මාස 18ක් කරලා තියෙනවා. දෙවෙනි එක තමයි UK work visa ඉන්න ඔයාට කලින් ILR එක ඔයාගේ ILR එක අවුරුදු 5කින් ගන්න පුළුවන්කම තිබ්බා. නමුත් දැන් ඔයාට අවුරුදු 10ක්ම UK ඉන්න වෙනවා ඔයාගේ ILR එක ගන්න. ඒ වගේම කෙයා වර්කර්ස්ලට UK වලට ඇප්ලයි කරලා UK වලට ෆ්ලයි කරන්න බෑ. හැබැයි already දැනට ඔයා කෙයා වර්කර් කෙනෙක් හැටියට UK වල වර්ක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් UK වල ඕනම කෙයා වර්කර් ජොබ් එකකට ඇප්ලයි කරන්න. හතරවෙනි එක තමයි ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් එක ඔයා විතරක් දැන් කරලා මදි. UK යනවා නම් ඔයාගේ ඩිපෙන්ඩන්ස්ලත් මේ ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් එක අනිවාර්යෙන් පාස් කරන්න ඕනේ. already දැන්ට UK ඉන්න ඔයාට ඔයාගේ ස්පවුස් UK වලට ගන්නව නම් ඔයාගේ annual income එක දැන්ට 29000 තියෙන්න ඕනේ. හැබැයි මේක ඉස්සරහට වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම already UK ඉඳලා ජොබ් හොයන ඔයාට මේක තමයි වෙලාව. මොකද මේ වෙලාවේ ගොඩක් අඩුවෙන් තමයි ඉමිග්‍රන්ට්ස්ලා UK වලට එන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් ඕනෙම UK ජොබ් එකට ඇප්ලයි කරලා ටක් ගාලා ඔයාගේ ජොබ් එක හොයාගන්න. ඉතින් already UK ඉන්න ඔයා ඔයාගේ graduate visa time එක wisely use කරන්න. ඉතින් මේ ඔක්කොම rules දැනටමත් white paper එකෙන් government එකට submit කරලායි තියෙන්නේ. තවමත් pending තියෙන්නේ government එකේ last decision එක විතරයි. තවත් මේ වගේ updates දැනගන්න අපේ page එක follow කරන්න.